වනවදා ප්‍රහිතෝතුනි වසන්තයා YouTube channel එක නරඹන සියලුම දෙනාට ආයුබෝව වේවා කියලා පිළිගන්නවා. ඉතින් වසන්තයාගේ හේනේ තල කපුවා දැන් මේ කපනවා. ඉතින් ඔයාලට ඒ දර්ශනය දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. දේශගුණයට අන්තර්ගත වෙලා තියෙන්නේ උණාටුව වැස්ස මහ වැයි නෙවෙයි පොද වැයි යන්නේ. ඉතින් එහෙම කීටි තමයි මේ තලගොවිතන මේ කරන්නේ. තලගොවිතනේ මේ තල මේ කපනවා මේ වෙලාවේ. තමයි මේ විදිහට කපලා ඊට පස්සේ දැන් මේවා අපහු මිටි බඳිනවා. ඔයාලට ඒකත් මේ පෙන්වන්නම් අපි. පෙන්වලා ඉවරලා ඊට පස්සේ තල හේතු කරන විදියක් තියෙනවා. ඒ විදිහට තල හේතු කරලා ඊට පස්සේ වේලගෙන ඊට පස්සේ තල ගසලා ඒවා සුද්ධ බුද්ධ කරලා උලන් ගහලා තමයි වෙනද පොරට නිකුත් කරන්නේ. තියෙන තල කපන දෑගත්ත. මේකෙන් තමයි තල ගොයන් ඒ දවස්වල ගොයන් කැපුවේ මේ දෑගත්තෙන් තමයි. තල කපන්නෙත් මේකෙන්, මෙදේරි කපන්නේ මේකෙන්. ඔන්න ඔය තුන් වර්ගය මේ කැපෙන්නේ මෙන්න මේ දෑගත්තෙන් තමයි. මේක මේ කැරලි ගහලා තියෙන මේ විදිහට මේ තියෙන්නේ. කට තියෙන්නේ මේ විදිහට නිකන් මේක මේ කීයතේ හැඩයට තියෙන මේ ටික. ඔය තමයි දෑගත්ත. දැන් ඉතින් හැමදේම වෙන්නේ තියෙන්නේ මේ තීන දෑගත්තත් අපේ ලංකාවේ මේවා හදනකොට දෙන්න අමාරුයි. ලොකු මිලක් යනවා. ඔය යන්ත්‍රාංශාරයෙන් හදනේවනේ. එහෙනම් අපි ඊළඟ කොටසින් මුල ගහමු අපව. right? තමයි තලමිටු බනින්නේ. මෙන්න මේ විදිහට.
වෙනදනම් තල කොලේ එකතු කරලා තමයි මිටි බඳින්නේ. දැන් එහෙම නැහැනේ. දැන් මේවා කොළ හැලිලානේ තියෙන්නේ ඔක්කොම. කොළ වැඩි නම් තමයි එහෙම කරන්නේ. මේ කල්ලේ තමයි ඇට ටික තියෙන්නේ නේද තාත්තේ? මේ වේලනකොටද මේ කළු පාට? ඔව්. මෙතන තියෙන සාමාන්‍ය පාටක් නේ. තල හේතු කරන තැන් වලට දැන් මේ තල ටික මේ කෑල්ල පුරාම තියෙන තල අද ගන්න ඕන ඒ හේතු කරන තැන් වලට. එක තැනක නෙවෙයි ඉතින්. කීප පොලක හේතු කරනවා. ඒක තමයි දැන් මේ කරන්නේ. මොකද තාත්තේ ඒකට කොච්චර තල ප්‍රමාණයක් තියෙනවද? කොච්චර ප්‍රමාණයක? අක්කර එකමාරක විතර තල මේ. කෑල්ල පුරාම තියෙන තල ඉතින් ওই විදිහට තමයි ඉතින් අද හේතු කර මේ විදිහට මේ හේතු කරන තැන් වලට ඉතින් ඔන්න ඔගේ ගොඩවල් ගහගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි තල මිටි හතර පැත්තෙන් තියලා මේ එකතු කරලා බැම්මක් දාන උඩින් උලකට යනකොට. ඒ විදිහට ඉතින් දවස් 7-8ක් අර අතන තියෙන්නේ ඒව නේද? අර එහෙම ගැට ගහපු නේද? ඔව් එහෙම මේ ගැට ගහපු තමයි අතන තියෙන්නේ. ඉතින් දයාබර හිතවතුනි දැන් ඔයාලට තල වැඩවල ඉස්සෙල්ලා ටික පෙන්නුවා මම. මේ තල හේතු කරලා තියෙන්නේ අන්න අර විදියට. අර විදියට තමයි තල හේතු කරලා තියෙන්නේ. දැන් මේව වේයිලා තියෙන්නේ මේ. දැන් මේවා මෙන්න මේ විදියට මිටිය අරගෙන මෙන්න මේ විදියට ගසනවා. මේ වැටෙන්නේ තල ඇට මේ ඔය පෙන්නන ටිකක් ඔය වැටෙන්නේ තල ඇට. ඒ විදිහට හොඳට වේලුනාම ඔන්න ඔය විදිහට තල පිටියට පරි බාලා මේ තල කරල් වල තියෙන ඇට ඔක්කොම වැටෙලා බිමට. හරි. මෙන්න මේ තියෙන්නේ තල ඇට තමයි මේ තියෙන්නේ. මේ ඇවිල්ලා මේ කළු තල. මේ සුදු තල නෙවෙයි මේ කළු තල.
මේ වැඩිපුර පාවිච්චි කරන්නේ කෑම වර්ග හදන්න සහ මේ තල තෙල් ගන්න. තමයි මේ තලයට ගන්න. මේ විදිහට තියෙනවා මේ තලයට මේ. නෝ තමයි මේ වැඩේ වෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ මුළු කෑල්ලෙම තල ගසලා ඊට පස්සේ මේවා පොර කවරක දාගෙන ගෙදර ගෙනහිල්ලා මේවා රයිසි කරනවා. රයිසි කළා රොඩු ටික අයින් කරගෙන ඊට පස්සේ හුලං ගහලා තල ටික පිරිසුදු කරගෙන තමයි වෙළඳ පොළට නිකුත් කරන්නේ. ඒ ටිකත් පෙන්නන්නම්.